ආයුබෝවන් කිරන් ටීවී වෙතින්න බොහෝ සාතරයෙන් පිළිගන්නවා. අතීතයට හෝ අනාගතයට යන්න අපි බොහෝ දෙනා සිහින දකිනව නේද. කාලතරණය කියන්නේ විද්‍යා ප්‍රබන්ධවල තිබුණත් විද්‍යාවකයන් කියන්නේ මේක සම්පූර්ණයෙන්ම කළ නොහැකි දෙයක් නෙමෙයි කියලා. අයින්ස්ටයින්ගේ සිද්ධාන්තයට අනුව ආලෝකයේ වේගයට ආසන්නව ගමන් කිරීමෙන් හෝ බලවත් ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් කාලය මන්දගාමී කරගත හැකියි. මේ කාල ප්‍රසාරණය ලෙස හඳුන්වනවා. අභ්‍යවකාශයට ගොස් වේගයෙන් යන ගගනගාමීකුට පෘථිවිය අයට වඩා අඩු කාලයක් ගත වී ඇති බවක් දැනෙන්න පුළුවන්. මෙය අනාගතයට යන එක් ක්‍රමයක්. ඒත් අතීතයට යෑම සංකීර්ණයි. ඒ සඳහා කළු කුහර හෝ වර්ම් හෝල් වැනි සංසිද්ධි ගැන කතා කරනවා. හැබැයි මේවා තාමත් න්‍යායාත්මකයි. ප්‍රායෝගිකව කාලතරණය කරන්න තරම් තාක්ෂණයක් අපිට තවම නැහැ. විද්‍යාවේ දියුණුව කොතරම් වේගවත්දයි සිතා බලන්න. මේ වගේ විශ්මයජනක සොයාගැනීම් දැනගන්න කිරන් ටීවී අපව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.